වෙල්කම් ටු ඩයරි විත් කමේ YouTube channel. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ පේන රසම රස වට්ටකාරියක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මට මේක හදාගන්න ඕන කරන්නේ මෙන්න මේ වගේ කහ පාට වට්ටක කෑල්ලක්, බීලුණු ගෙඩියක්, අවුමිරිස් කරල් 3ක්, සුදු ලුණු බිකි කිහිපයක්. මම මුලින්ම වට්ටක කෑල්ල මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඔයාලගේ කැමැත්ත අනුව කැමති විදිහකට වට්ටක ටික කපා ගන්න පුළුවන්. සමහර අය නම් වට්ටක්ක යදි පොතු අයින් කරනවා. අපේ පැත්තේ නම් පොතුත් එක්කම තමයි වට්ටක්ක උයන්නේ. එතකොට තමයි ඒකේ රස වැඩි වෙන්නේ. ඉතින් මම හිමීට මේ විදිහට වට්ටක්ක ටික කපා ගන්නවා. එක අපිට හදාගන්න යන්නේ විනාඩි 5ක් වගේ පොඩි කාලයක්. අද නම් මම මේක හදන්නේ දර ලිපේ නෙවෙයි ගෑස් ලිපේ. දර ලිපේ හදාගන්න පුළුවන් නම් වට්ටක්ක එක තවත් රසයි. ඉතින් වට්ටක්ක එක විවිධ විදිහට උයන්න පුළුවන් වගේම තමයි අද මම මේක උයන්නේ හාල් පොල් කඹලේ බැදලා ඒව කුඩු කරලා වට්ටක්ක එකට කවලම් කරලා උයන කරේ එක. ඒක හරිම රසයි. වට්ටක්ක එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. තව දෙයක් තමයි මම මේකට අමතරව තව නයිමිරිස් කරලකුත් එකතු කර ගන්නවා. නයිමිරිස් වලින් වට්ටක්ක එකට අමුතුම රසක් එකතු වෙනවා. ඒ වගේම තමයි සුදු ලුණු බිකි කීපයකුත් වෙනම තලලා අයින් කර ගන්න ඕනේ. මම මේකට දාගන්නේ අපේ වත්තේ ගහින්ම කඩාගත්ත කරපිංචා රම්පි කොළ. මේවා මේ විදිහට හොඳට වතුරෙන් සෝදලා ගන්න ඕනේ. ඊට පස්සේ බීලුණු ගෙඩියත් මම මෙන්න මේ විදිහට කපලා ගන්නවා. ඉතින් වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේකට දාන්න ඕන අවුමිරිස් ටිකත් ඔයාලා මේත් එක්කම කපා ගන්න. ඒක වීඩියෝ කරන්න මට අමතක වෙලා. වට්ටක්කගේ රස දෙගුණ කරන දෙයක් තමයි සුදු ලුණු කියන්නේ. ඉතින් මම සුදු ලුණු කීපයක්ම අරගෙන මෙන්න මෙහෙම පිඟානේ පැත්තකින් තියා ගන්නවා. එක කීපයක් සුද්ධ කරලා වගේම එක බික්කක් තලලා පොඩි කරලත් ගන්න ඕනි. වට්ටක්ක කරියකට දාන්න ගන්න පොල් ගෙඩිය වතුර ටික මම මෙන්න මේ විදිහට පින් කරලා ගන්නවා. මට මේ ටික ඕන වෙන්නේ මිටිකිරි ටික හදාගන්න. පොල් වතුරෙන් මිටිකිරි හදාගත්තාන් පස්සේ ඒක මාරම රසයි. වට්ටක්ක වගේ පැන් රස දේවල් උයද්දී මම නිතර මිටිකිරි හදාගන්නේ පොල් වතුරෙන්ම තමයි. මෙන්න මේ විදිහට තමයි මම මිටිකිරි ටික හදාගත්තේ. ඊට පස්සේ මම වට්ටක්ක ටික මේ විදිහට මැටි ඇතලයකට දාගන්නවා. කෑල්ලක් පිට ගියා. මම ඒකත් ආපහු වාජනෙට මෙන්න මේ විදිහට දාගත්තා. කපාගත්ත ලුණු අවුමිරිස් සුදු ලුණු ටිකත් මේකට එකතු කරගන්න මෙන්න මේ විදිහට. මම තාම මේකට රම්පි කරපිංචා එකතු කරලා නැහැ. මේක තමයි විශේෂම දේ. හාල් පොල් ටිකක් කඹල බෙදගෙන මෙන්න මේ විදිහට මිරිස් ගලේ කුඩු කරලා මං අද මේ ව්‍යංජනයට එකතු කරනවා. මේකෙන් කරේකට මාරම රසයක් එනවා. කපාගත්ත රම්පි කරපිංචා ටිකත් මේකට එකතු කරලා මං තව නයිමිරිස් කරලකුත් කපලා මෙන්න මේකට මේ විදිහට එකතු කරගන්නවා. නයිමිරිස් රස වට්ටක්ක කරේකට එකතු වුණාන් පස්සේ මාරම රසයක් තමයි දැනෙන්නේ. දී කිරි ටිකක් ඇතිලියට දාලා මම මෙන්න මේක මේ විදිහට කවලම් කරගන්නවා. ඊට පස්සේ මේක සාමාන්‍ය ගින්දරේ තැම්බෙන්න දෙන ගමන් මේ විදිහට කහ මිරිස් කුඩු 3-5 ලුණු වගේ දේවල් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඊට පස්සේ මම මේක මෙහෙම වහගන්නවා. විනාඩි 2ක් විතර තැම්බෙන්න දීලා මම මෙන්න මේක මේ විදිහට ආයෙත් ඇරලා බලනවා. එතකොට මෙන්න මේ විදිහට වට්ටක ටික හොඳටම තැම්බිලා. ඊට පස්සේ මම මේකට මෙන්න මේ විදිහට මිටිකිරි ටිකක් එකතු කරගන්නවා. මේ විදිහේ වට්ටක්ක එකේ භාගයකට වඩා කොටසක් හොඳින් තැම්බිලා. වට්ටක්ක වෙනකොට මම සීනි හැන්දක් දාන්න අමතක කරන්නේම නැහැ. වට්ටක්ක වල පැන් රසය හොඳින් දැනෙන්න නම් සීනි හැන්දක් අනිවාර්යෙන් එකතු කරන්නම ඕනේ. ඊට පස්සේ මම අර මුලින්ම කිව්වා වගේ තලලා අයින් කරගත්ත සුදු ලුණු බික්කත් මේකට මෙහෙම එකතු කරගන්නවා. වට්ටක්ක හොද්දි රසයත් එක්ක සුදු ලුණු රස එකතු වුණාන් පස්සේ මේක මාරම රසයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් මේ තියෙන්නේ වට්ටක්ක හොද්ද හොඳටම තැඹීගෙන ඉවර වුණාට පස්සේ ඔයාලට පේන විදිහ. මේක ලස්සනට පේන්න ඕන නිසා මම මේකට කරපිංචා කොලේකුත් උඩින් එකතු කර ගන්නවා.
ලිප් කරගෙන මේක මෙන්න මේ විදිහට නිමින්න දෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට අවසානට වට්ටක් එක දෙක ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහේ මුළු කුසියම මාරම සුවඳයි. ඉතින් ඔයාලගේ පැත්තේ වට්ටක් හදන විදිහත් කමෙන්ට් එකකින් මට කියන්න. බයි බයි.